මේ තමයි යාළුවනේ Forex account එකක්. මේ IC market එකේ account එකක්. මේකට deposit කරලා තියෙන්නේ $100යි profit කරලා තියෙනවා මේ වෙනකොට $100ක්. හරි. මේ account එක අපි බලමු drawdown එක කොහොමද ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ myFX book එකට link කරලා තියෙන්නේ. මෙතන drawdown එක ඔයාලට බලා ගන්න පුළුවන් 112යි. profit කරලා තියෙනවා 100%ක්. හරි. ඒ කියන්නේ මේ හොඳ win rate එකක් තියෙන bot කෙනෙක් කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අපි තව botලා පෙන්නන්නම්. ඒ කියන්නේ අපි තව account කිහිපයක්ම දාලා තියෙනවා ඔයාලට බලන්න. මේ බලන්න මේ account එක මේ HFM broker ගේ account එකක් deposit කරලා තියෙන්නේ $1000යි profit කරලා තියෙනවා $13000ක්. මේ බලන්න ඔයාට මේ account එක පෙන්නන්න. මේ account එකේ deposit කරලා තියෙනවා 10000ක් profit කරලා තියෙනවා 72ක්. මේ බලන්න මේ account එක 123ක් drawdown ගිහිල්ලා තියෙනවා 125ක් profit කරලා තියෙනවා. බලන්න 400ක ඩිපොසිට් එකකින් $100ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. මේ බලන්න මේ විදිහට ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට ඔයාලට මේ බොට් කෙනෙක්ගෙන් ප්‍රොෆිට් කරන්න ඕනේ නම් ඔයා කරන්න ඕනේ මුලින්ම ඔයාගේ හිත හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ මනස මුලින්ම හදා ගන්න ඕනේ මේ බොට් වලින් ට්‍රේඩ් කරන්න පුළුවන් විදිහට. ඒකට හේතුව තමයි ඔයාලගේ මේ මනස හැඩ ගැහිලා තියෙන්නේ. ඔයාලා $100ක් දාලා දවසින් $10ක් හොයන්න, $20ක් හොයන්න, $30ක් හොයන්න ඔන්න ඔය වගේ. එහෙම අය තමයි අපිට ගොඩක් කතා කරන්නේ. හැබැයි එහෙම කරන්න නෙවෙයි අපි කියලා දෙන්නේ. අපි කියලා දෙන්නේ ඔයාට කාලයක් සමග ප්‍රොෆිට් කරන විදිය. හැබැයි දවසින් ප්‍රොෆිට් කරන්නත් පුළුවන්. හැබැයි ඔයාට අවශ්‍ය නම් එහෙම රිස්ක් එක ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ බොට්ගේ මෙන්න මේ වගේ රිස්ක් එක වැඩි කරලා ප්‍රොෆිට් කරන්න. මෙන්න බලන්න. මෙතන තියෙන්නේ මේ බොට් එකෙන් තමයි ට්‍රේඩ් වැටෙන්නේ. ඒ කියන්නේ ඔයාට පෙන්වන්න හදන්නේ මේ පෙන්නුවේ මෙන්න මේ ට්‍රේඩ් වැටලා තියෙන account එක. ඒ කියන්නේ ට්‍රේඩ් ඕපන් වෙලා තියෙන account එක. මෙන්න මේ account එක. එතකොට බලන්න මේ currency pair එකේ තමයි ඕපන් වෙන්නේ ට්‍රේඩ්. මේ තියෙන මහා රාවණා කියලා වැටලා තියෙනවා. හරි. දැන් ඔයාට පෙන්නන්නම් කොහොමද රිස්ක් එක වැඩි කරගෙන ඉක්මනින් ප්‍රොෆිට් කරන්න කියලා. දැන් ඔයා හිතමු ඔයාට $100ක් තියෙනවා. ඔයාට මේ $100ෙන් රිස්ක් එක ගන්න පුළුවන් කියලා. හරි. එහෙමනම් ඔයාට මෙන්න මෙතනින් මේ තියෙන auto risk මෙන්න මෙතනින් auto risk කියන තැනින් ඔයාට පුළුවන් 100%ක් මුණක් දෙන්න. මෙතනට 100%ක් දුන්නොත් ඔයාගේ මුළු කැපිටල් එකෙන්ම 100%ක අවදානමක් සහිතව account එක රන් වෙනවා. ඔයාට මෙතනින් 100%ක් දුන්නොත් ඔයාගේ account balance එකෙන් අවදානම 100%යි. මෙන්න මේ lot එක open වෙන්නේ 0.01. ඔයා මෙතනට not 110ක් දුන්නොත් සාමාන්‍ය තත්ත්වයට සාමාන්‍යයෙන් ඔයාට 101ක් 110ක් 130ක් අතර යන්න පුළුවන් $100ක වගේ account එකකින්. ඒකට හේතුව මේ bot martingale කරන්නේ නැහැ. කිසිම martingale එකක් use වෙන්නේ නැහැ. grid එකක් use වෙන්නේ නැහැ. average කිසිම අවදානම් මුදල් කළමනාකරණයක් use වෙන්නේ නැහැ. එක වෙලාවකට එක trade එකයි open කරන්නේ. ඒ open කරන trade එකත් ඔයා දෙන risk එකට අනුව තමයි open කරන්නේ. ඔයා දෙන රිස්ක් එක 100%ක් දීලා තිබුණොත් ලොට් එක ඕපන් කරන්නේ 0.01 වලින්.
0.01 ලොට් එක තමයි එහෙම වුණොත් ඕපන් කරන්නේ. ඔයා 100ට 30ක් වගේ දීලා තිබුණොත් 0.01ත් 0.03ක් වගේ ගානකින් ඕපන් වෙනවා. මම මේකේ බැක් ටෙස්ට් එකක් කරලා පෙන්නන්නම් කොහොමද මේ බොට් වැඩ කරන්නේ කියලා. ඊට කලින් මම තවත් account එකක් පෙන්නන්නම් risk එක අඩුවෙන් run කරන account එකක්. මේ තියෙන්නේ risk එක අඩුවෙන් run කරන account එකක්. මේ account එකේ $89ක් deposit කරලා තියෙනවා. මේ වෙනකොට profit කරලා තියෙනවා $32ක්. මේ බලන්න මහා රාවණා එකෙන් තමයි profit කරලා තියෙන්නේ. ඔයාට මෙතන වැටෙනවා මේ බලා ගන්න පුළුවන් මෙතන මහා රාවණා TP කියලා. මේ තියෙන්නේ මහා රාවණා එක්ස්පර්ට් ඇඩ්වයිසර් ගෙන් තමයි අපි ප්‍රොෆිට් කරන්නේ. හරි. මේ account එක run වෙන account එක පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ VPS එකේ තමයි මේ account එක run වෙන්නේ. මේ තියෙන්නේ මහා රාවණා කියලා වැටලා තියෙනවා. ඊට අමතරව මෙතන බැලන්ස් එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් $122ක්. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් බැලන්ස් එක $122.61. මෙන්න බලන්න $122.61. මේ live account එක. මේ තියෙන්නේ බලන්න live. පේනවනේ live account එක. හරි. ඔයාට එහෙමනම් දැන් අපි අර පින්නපු account එක පෙන්නන්න. ඒ account එකත් live. මේ තියෙන්නේ අනිත් පින්නපු account එක. මේ account එකත් live මේ. හරි. දැක්ක නේද මේ live. live. මේ bot එක live වැඩ කරන bot කෙනෙක්. හරි. එහෙමනම් මේ live ඔයාලා දැක්කා. live account එක run වෙන්නේ කියලා ඔයාලා දැක්කා. මේ මහා රාවණා. හරි. එහෙමනම් කොහොමද මේකේ lot එක දෙකට වැටෙන්නේ මේ? lot එක දෙකට වැටෙන්නේ කොහොමද? හරි. ඒක අපි පෙන්නන්නම් ඔයාට live back test එකකින්. ඔයාගේ capital එකෙන් ඔයා දෙන risk එක අනුව lot එක වැඩි කර ගන්නවා. ඒ කියන්නේ auto lot තමයි තියෙන්නේ. capital එකෙන් percentage එක තමයි profit කරන්නේ. අපි ඒක පෙන්නන්නම් back test එකකින්. මේ account එකේ risk එක පෙන්නන්නම් අපි දාලා තියෙන්නේ කොහොමද කියලා. මේ account එකේ risk එක 10%ක් දාලා තියෙන්නේ මේ. ඒ නිසා තමයි මේ lot එක 0.01න් වැටලා තියෙනවා. නැවත 0.2න් වැටලා තියෙනවා. profit කරලා තියෙනවා. ඉතාමත් කෙටි කාලෙකින් $32ක්. අපිට ඇත්තටම මේක මැනුවල් කරා නම් කරන්න පුළුවන්ද මේ වගේ? මැනුවල් කරා නම් කරන්න පුළුවන්ද? මැනුවල් කරා නම් ඉතින් මේක හැමතැනම ට්‍රේඩ් කරලා මාටින් ගර්ල් කරලා account balance එකෙන් draw down එකම 150ක් විතර නැත්තම් 100ම ගිහිල්ලා account එක 0 වෙලා යන එක තමයි මැනුවල් කරා නම් වෙන්නේ. හැබැයි මැනුවල් කරන කට්ටිය ඉන්නව ඕන තරම් හරියට කරන කට්ටිය. ඒ අය අනිවාර්යෙන් දවසකට පොඩි percentage එක profit කරගෙන මාසෙකට 120ක් 130ක් 140ක් ඒ වගේ ටාගට් එකකට කරගෙන යන අය තමයි ඒ අය. මහා රාවණා කියන එක ගන්නවා නම් ඔයාට MT4ද MT5ද ඕන එකක් හම්බෙනවා. ඊට අමතරව අපි ඩිවලොප් බොට් කෙනෙක් මේ. ඔයාටත් දෙන්න කැමති ඔයා ගන්න සූදානම් නම් ඔයාට සම්පූර්ණයෙන්ම මේ Forex account එකක් ඕපන් කරන්න කොහොමද
බොට් කනෙක්ට් කරන්නේ කොහොමද? මේවා සම්පූර්ණයෙන්ම අපි එකින් එක කියලා දෙනවා. ඔයා මේ පැකේජ් එක ගන්නවා නම් සම්පූර්ණයෙන්ම අපි ඉන්ස්ටෝල් කරලා දෙනවා. හැබැයි ඔයාට මුලින්ම දෙයක් කියන්නම්. ඔයා මේ පැකේජ් එක ගන්නේ නැතුව නිකන් බොරුවට විස්තර අහන්න විතරක් අපිට මැසේජ් කරන්න එපා. මැසේජ් ඒ කියන්නේ සමහර අය ඉන්නවා මැසේජ් කරනවා ඉවරයක් නැහැ. කිසිත් ඒ කියන්නේ මෙයාලා ගන්නත් නෙවෙයි නිකන් මේක ගැන ඔය අහන්න. එහෙම ගහන්න එපා අපිට කරදර කරන්න එපා. මොකද අපිට වැඩ තියෙනවා. මේ එහෙම කරදර කරන්න එපා. එහෙම නෙවෙයි. ඔයාලා මේක ගැන ඇහුවට කමක් නැහැ. ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට පුළුවන් මේක බලන්න. ඔයාට බලන්න පුළුවන් මෙන්න මේ myFX book එකට යන්න පුළුවන්. ගිහිල්ලා අපි ලින්ක් දාලා තියෙනවා. අපි Telegram වල ලින්ක් දාලා තියෙනවා. ඔයාට ඒ Telegram link වලින් myFX book එකට යන්න පුළුවන්. ගිහිල්ලා ඉවර වෙලා සර්ච් කරලා බලන්න. මේ ලින්ක් වලින් බලන්න ගිහිල්ලා කොහොමද වැඩ කරලා තියෙන්නේ කියලා ඉස්සර වෙලා. බලලා ඉවර වෙලා ඔයාලා මේ ගැන අහන්න මැසේජ් කරලා. නැතුව මොකුත්ම මේ YouTube එකේ තියෙන වීඩියෝ එකක් බලන්නේ නැතුව TikTok channel එකේ දාලා දෙන වීඩියෝ එකක් බලන්නෙත් නැතුව WhatsApp වල තියෙන post එකක් බලන්නෙත් නැතුව නිකම් බොහේ කතා කරන්න එපා. ඔයාට කොච්චර කිව්වත් මේක පැහැදිලි වෙන්නේ නැහැ. මොකද ඔයාගේ මනස හැඩ ගැහිලා තියෙන්නේ. ඔයාට ඩොලර් 100ක් ඩිපොසිට් කරලා ඔයාට දවසට ඩොලර් 10ක් එක්ක දවසට ඩොලර් 20ක් නෑ. එහෙම නැත්නම් දවසට ඩොලර් 50ක් ඔහොම හොයන්න පුළුවන් කියනවා වගේ තමයි ඔයාගේ මනස හැඩ ගැහිලා තියෙන්නේ. ඒකයි ඔයා තාමත් එක තැන. කවදාවත් ඔයාට ඉසිරියට යන්න බෑ. මොකද මේක ලෝන් ටයිම් ප්ලෑන් එකක් මේ බොට් කියන්නේ. නමුත් ඔයාලා හිතන්නේ මේ බොට් කෙනෙක් ඩොලර් 100 දාලා ඉවරලා ඩොලර් 100කින් ඩොලර් 10000ක් ප්‍රොෆිට් කරන්න පුළුවන් දවසින් එහෙම එව්වා තමයි. බයි හයි ෆ්‍රීකන්සි සපෝට් කරන බොට්ලා වෙනම ඉන්නවා. වෙනම සයිට් තියෙනවා. වෙනම බ්‍රෝකර්ලා ඉන්නවා. එතකොට මේ හැම බ්‍රෝකර්ලාම සපෝට් කරන්නේ හයි ෆ්‍රීකන්සි. ඔයාට පෙන්වන්න මේ හයි ෆ්‍රීකන්සි වලින් කරපු බොට් කෙනෙක්ගෙන් කරපු එකක්. මේ තියෙන්නේ හයි ෆ්‍රීකන්සි. මේ ඔයාට බලන්න මෙතන මේ ඩොලර් 10000ක් දාලා ඩොලර් 5000 ප්‍රොෆිට් කරලා තියෙනවා දවසයි. මේ බලන්න. මේක රියල් එකේ රන් කරන්න පුළුවන්. මේ බලන්න. මේ account එක බලන්න මේ account එක. මේ account එක බලන්න ඩොලර් 1000ක් ඩිපොසිට් කරලා මේ ඩොලර් 1000ක් ඩිපොසිට් කරලා ඩොලර් 1000ක් ඩිපොසිට් කරලා ඩොලර් 13000ක් ප්‍රොෆිට් කරලා තියෙනවා. ඩ්‍රෝ ඩවුන් එක 107යි. ඉතින් ඔයා හිතන්න මේ බොට් එක කොහොමද වැඩ කරන විදිය කියලා. බ්‍රෝකර්ගේ යම් ලිමිට් ටිකක් තියෙනවා. ඒ කියන්නේ යාගේ ලිමිටේෂන් එකක් තියෙනවා බ්‍රෝකර්ලාගේ. ඒ ලිමිට් වලට අදාළව තමයි අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්. සමහර බ්‍රෝකර්ලාගේ මේ ඩොලර් ට්‍රේඩ් විශාල ට්‍රේඩ් ප්‍රමාණයක් ඕපන් වෙනවා නම් account එක බ්ලොක් කරලා දානවා. ඒ නිසා මේක නොදැන කරන්න ගියොත් සම්පූර්ණ අනාගන්න වෙන්නේ. ඒ නිසා මේක ඔයාලා යම් දැනුමකින් කරන්න. මේ දවසට මේ දවසින් කෝටිපතියෙක් වෙන්න try කරන්න එපා. ඔයා මාසයක් දෙකක් තුනක් හතරක් එහෙම නැත්නම් අවුරුද්දක් දෙකක් අවුරුදු තුනක් අන්න ඒ වගේ කාලයකින් යම් කිසි ලාභයක් ලබා ගන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ඔයාට කවදාවත් කරන්න බෑ. ඔයා මේ දවසින් ඩොලර් 110 120 130 දවස ගානෙම බලාපොරොත්තු වෙනවා නම්. මොකද අපේ බොට් එක උනත් මේ හැමදාම එකම විදිහට වැඩ කරන්නේ නැහැ. ඔයාට මෙහෙම කිව්වොත් සමහර සතිවල තියෙනවා ට්‍රේඩ් ඕපන් වෙන්නේ 1යි 2යි. සමහර සතිවල තියෙනවා ට්‍රේඩ් 20ක් 30ක් ඕපන් වෙනවා. ඒ කියන්නේ මාකට් එකේ කන්ඩිෂන් එක අනුව තමයි ට්‍රේඩ් බොට් ට්‍රේඩ් කරන්නේ. හැමදාම ට්‍රේඩ් කරන්න බෑ. මේ බලන්න මේ දවස් ටිකේ මේ වැඩි එහෙම ට්‍රේඩ් කරලා නැහැ මේ. 103යි මේ 104යි මේ ග්‍රෝ වෙලා තියෙන account එකේ මේ. ඉතින් එහෙම තමයි අපි ඔයාට සාමාන්‍යයෙන් මේ බොට් දෙන්නේ. සාමාන්‍යයෙන් ඔයාට කරගෙන යන්න පුළුවන් හොඳම විදිහට. ඔයාට අපි කියන්නම් මේ බොට් එකෙන් ඔයාට දවසින් සුපිරි ගාණක් හොයන්න ඕන නම් එහෙම කරන්න කොහොමද කියලා කියන්නම්. ඔයාට තියෙන්නේ මෙන්න මෙතන රිස්ක් එක එහා මෙහා කරන එක විතරයි. මෙන්න මෙතන රිස්ක් එක එහා මෙහා කරගන්න පුළුවන්. ඔයාට 100ට යනකම් වැඩි කරන්න පුළුවන්. ඕනනම් එකේ ඉඳන් 100ට යනකම් වැඩි කරන්න පුළුවන් ඕන විදිහකට.
එතකොට ඔයාගේ ලොට් එක ඔටෝමැටිකලි එයා කැපිටල් එකෙන් පර්සන්ටේජ් එකක් අරගෙන ලොට් එක වගේම ස්ටොප් ලොස් ටේක් ප්‍රොෆිට් ඔක්කොම ටේක් ප්‍රොෆිට් මේ ස්ටොප් ලොස් තියෙනවා ටේක් ප්‍රොෆිට් තියෙනවා. ඉතින් තවදුරටත් ඉතින් කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මං හිතන්නේ ඔයාට පෙන්නන්නම් මම මේ බොට්ගේ බැක් ටෙස්ට් එකක් කරලා කොහොමද වැඩ කරන්න කියලා. හරි, මේ තියෙන්නේ මහාරාවනා වර්ෂන් 2 සොරි මේ තියෙන්නේ මහාරාවනා වර්ෂන් 3 කියන එක. අපි බලමු AUDCAD කියන කරන්සි පෙයාර් එකේ 5 මිනිත් දානවා. මෙතන එවරිටික් කියන්නේ මාකට් රියල් ඩේටා වල රන් කරන්න බෑ. හේතුව තමයි මේක එහෙම රන් කරොත් ලොකු කාලයක් යනවා මේක බැක් ටෙස්ට් එක ඉවර වෙන්නේ. අපි කලින් බැක් ටෙස්ට් එක කරලා තියෙන්නේ රියල් ටික් ඩේටා වල. ඒ ගැන ඔයා වොරි වෙන්න එපා. මම මේක ඉක්මනින් කරන්න අවශ්‍ය වෙන හින්දා ෆාස්ට් මෙතඩ් කියන එකෙන් දාන්නම්. දාලා ඩොලර් 100ක වගේ බැලන්ස් එකක් දාන්නම්. දාලා මෙතෙන්ට මම 110ක රිස්ක් එකද 115ක රිස්ක් එකක් දෙන්නම්. 115ක රිස්ක් එකක් දෙන්නම්. ඔන්න දානවා. ඔන්න බලමු බැක් ටෙස්ට් එක කරලා මේක වැඩ කරන විදිහ කොහොමද කියලා. හරි, බලන්න ඔයාට පේනවා මෙතන ඩොලර් 100 account එක බැලන්ස් එක පොඩ්ඩ වැඩි වෙනවා. මාටින්ගල් යූස් වෙන්නේ නැහැ. නමුත් ලොට් එක වැඩි වෙනවා. හරි, ඒක පෙන්නන්නම් ඔයාට. මේ තියෙන්නේ ප්‍රස්ථාර chart එකෙන් මේ ඔයාට පේනවා මෙතනින් පටන් ගත්තේ බැලන්ස් එක 100ෙන්. මෙයා මෙහෙම ට්‍රේඩ් යනවා. මේ බැක් ටෙස්ට් එක කරන්නේ අපි 2022 2.1 ඉඳන් 2025 3.30 වෙනකම්. ඔයා හිතන්න මේ අවුරුදු 3ක බැක් ටෙස්ට් එකක් කරන්නේ. අවුරුදු 3ක් එක දිගට බොට් රන් කරපුවාම වෙන ප්‍රොෆිට් එක තමයි මෙතන පෙන්නන්නේ. හැබැයි මම ඔයාට තව දෙයක් කියන්නම්. ඔයා දැකලා ඇති මෙහෙම බැක් ටෙස්ට් කර මේ බොට් විකුණන කට්ටිය ඕන තරම් ඉන්නවා. හැබැයි මේ බැක් ටෙස්ට් එක විතරක් හොඳට වැඩ කරන විදිහට හදන්නත් පුළුවන්. ඒක වෙනම කතාවක්. අන්න ඒකයි. ඒ කියන්නේ බොට්ලා ඕන තරම් ඉන්නවා ඉන්ටර්නෙට් එකේ විකුණන්න. එහෙම හිටියට ඒ වැඩ කරන බොට්ලා බොහොම කලාතුරකින් තමයි ඔයාලට මේ වගේ හම්බෙන්නේ. ඒ වගේම තමයි ලංකාවේ ගොඩක් දෙනෙක් මේ බොට් අරගෙන යූස් කරලා තියෙනවා. හැබැයි ඒ ස්කෑම් බොට් වලට තමයි අවු වෙලා ඉන්නේ ගොඩක් කට්ටිය. ඇත්තටම වැඩ කරන හොඳ බොට් කෙනෙක් ඔයාලට හම්බිලා නැහැ මං හිතන්නේ මේ වෙනතුරු. ඔයාට මේ මම පෙන්නන්නේ හොඳට වැඩ කරන බොට් කෙනෙක්. ඔයා තීරණය කරන්න ඔයා මේක ගන්නවද නැද්ද කියන එක ඔයාගේ අතේ තීරණය තියෙන්නේ. ඔයා එහෙම ගන්න කැමති නම් මට මැසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් මම මේක සම්පූර්ණයෙන් ඔයාගේ කම්පියුටරේ ඉන්ස්ටෝල් කරලා දෙන්නම්. හරි, බලන්න එහෙමනම් බැක් ටෙස්ට් එකේදී ඔයාට බලා ගන්න පුළුවන් කැපිටල් එක දැන් ඩොලර් 100ෙන් පටන් ගත්තේ ඩොලර් 2500ක් වෙලා තියෙනවා. තව පොඩ්ඩයි මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට ගිහිල්ලා තියෙන්නේ. තව මෙතෙන්ට මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ටම යන්න තියෙනවා. මේ බලන්න. මේ වගේ තමයි account එක අප් වෙන්නේ. ඉතින් මෙන්න මේ කාලෙදී ප්‍රොෆිට් එක ටිකක් අඩුයි තමයි. ටිකක් මෙන්න මේ හරියට එද්දි ප්‍රොෆිට් එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙවි යනවා. ඒ කියන්නේ ඔයාගේ කැපිටල් එක වැඩි වෙන්න මෙයා දාන ලොට් එක වැඩි කර ගන්නවා. මේ බලන්න. මුලින්ම මෙයා පටන් ගත්තේ ලොට් එක දෙකෙන් පටන් ගත්තේ 0.02. ඒ කියන්නේ අඩුම ලොට් එකෙන්. මේ බලන්න. මෙයා පස්සේ ඩොලර් 113 වුණාට පස්සේ 3ෙන් පටන් අරන් තියෙනවා. මේ එතකොට 3ෙන් ගිහිල්ලා තියෙනවා. 3ෙන් ගිහිල්ලා නැවත ආය 4ට ආවිල්ලා තියෙනවා මේ ලොට් එක. එතකොට ඊට පස්සේ තව ටික කාලයක් යද්දි මෙන්න බලන්න. මෙන්න බලන්න පහේ ලොට් එකට මාරු වෙද්දි එයා ඩොලර් 300 ගාණක් තිබිලා තියෙනවා. මෙන්න බලන්න මේ. අන්තිමේට මේ බලන්න ලොට් එක දැන් ඊගාවට දැන් යන්නේ කීයද කියලා. දැන් යන්නේ ලොට් එක 78න්. මේ එක ට්‍රේඩ් එකට ප්‍රොෆිට් වෙනවා ඩොලර් 100ක්. මේ 112 141 64 මේ බලන්න. ඉතින් ඔයාගේ ඩොලර් 100ක් තියෙන කැපිටල් එක ඔයාලා මෙන්න මේ වගේ ලොට් එකක් යූස් කරනවා නම් කොච්චර අවදානම්ද? කැපිටල් එකට ගැලපෙන
ලොට් එක යූස් කරන්න ඕනේ. එතකොට මේ බොට් සම්පූර්ණයෙන් ඩිවලොප් කරලා තියෙන්නේ ඔයාගේ කැපිටල් එක තියෙන විදිහට account එක ක්‍රමයෙන් grow කරගන්න විදිහට. ඔයාලා manual trade කරද්දී average එක එකට 500 තියාගෙන ඩොලර් 100ක account එකකින් lot එක ඩොලර් 10 7-10කින් විතර දානවා කියන්නේ කොච්චර අවදානම්ද කියලා ඔයාලා දන්නේ නැහැ. ඒකයි ඉතින් ඒක ඔයාලට ඔයාගේ මනස හැඩගැහිලා තියෙන විදිහ ඔයාලගේ මනස හැඩගැහිලා තියෙන්නේ දැන් ඔයාලා මේ ලෝකේ දකිපු දේවල් ඇත්ත වෙලා ඔයාගේ මනස හැඩගැහිලා තියෙන්නේ දැන් ඔයාට එක දෙයක් කරන්න හුරු වුණා නම් ඔයාට ඒක දේම හුරු වෙලා දැන් දිගට හුරු වෙලා තියෙන්නේ ඔයාට දැන් නැවත මේ නෝමල් වෙන්න බෑ ඔයාට ඔයා දැන් ඉක්මන් ප්‍රොෆිට් ගන්න උත්සාහ කරා නම් ඔයා හැමදාම ලොස් වෙලා ඇති අනිවාර්යෙන් ඔයා එක තැන ඇති අනිවාර්යෙන් ඒ කියන්නේ ගොඩක් දුරට ඔයා අවුරුද්දක් කරොත් අවුරුද්දෙන් සමහර කාලවල ප්‍රොෆිට් කරලා ඇති සමහර කාලවල ලොස් වෙලා ඇති එක දිගටම කන්ටිනියු කරගෙන ගිහිල්ලා නැතුව ඇති එහෙම කරගෙන යන අය ඉන්නවා හැබැයි ලංකාවේ ගොඩක් අය මේ රිස්ක් එක මේ ලොකුවට ගන්නවා ඒ කියන්නේ කැපිටල් එකේ ලොකු රිස්ක් එකක් අරගෙන තමයි යාලා මේ account එක ඉක්මනින් මේ වැඩි කරගන්නේ හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ බලන්න මෙන්න මේ වගේ account එක ක්‍රමයෙන් අප් වෙනවා මේ වෙනකොට කීයක් ප්‍රොෆිට් වෙලාද ඉතින් මෙන්න මේ බොට් තමයි ඉතින් මේ රන් වෙන්නේ මහා රාවණා ලයිව් බැක් ටෙස්ට් එකක් තමයි මේ කරේ හරි වීඩියෝ එකෙන් මං හිතන්නේ සම්පූර්ණ ඔයාට මේ ගැන දැනුමක් ලැබෙන්න ඇති මේක වැඩ කරන විදිය හරි වැඩ කරන විදිය ගැන දැනුමක් ලැබෙන්න ඇති දැන් ඔයාට තියෙන්නේ මේක වැඩ කරන්නේ මොකේද IC මාකර්ද එක්ස්නස්ද HFMද මොකක්ද බ්‍රෝකර් ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකද හරි අපි මේ බොට් වැඩ කරන බ්‍රෝකර්ලා ටිකයි ඊට අමතරව මේ බ්‍රෝකර් account open කරගන්නේ කොහොමද මේ සියලුම දේවල් ඔයාට කියලා දෙනවා ඔයාට අවශ්‍ය නම් account එකක් open කරගන්න පවා එක එක්කෙනාට අපි උදව් කරනවා ඒ කියන්නේ ඔයා දැන් මේ බොට් පැකේජ් එක ඔයා ගන්න සූදානම් නම් පත් එක කතා කරලා ඔයා මේක ගන්නවා නම් ඔයාට සම්පූර්ණයෙන් forex account එක හදලා verify කරන තැන ඉඳන් සම්පූර්ණයෙන් උදව් කරනවා එක එක්කෙනාට වෙනම Zoom meeting තියලා අරව මේව කරලා නෙවෙයි එක එක්කෙනා වරගෙන එක එක්කෙනාට වෙනම තමයි කියලා දෙන්නේ හැබැයි ඔයා මුලින්ම මේ පැකේජ් එක ගන්න වෙනවා බොරුවට ඔයාලා මැසේජ් කරන්න එපා නිකම් බොරුවට මැසේජ් කර මේක වැඩ කරන්නේ කොහොමද අරවා මේවා විස්තර අහන්න එපා ඔයාට බලන්න දාලා තියෙන ඕන තරම් අපි මේ myFX book එකේ දාලා තියෙනවා ඊට අමතරව අපි YouTube channel එකේ වීඩියෝ දාලා තියෙනවා WhatsApp එකේ group එකේ දාලා තියෙනවා TikTok channel එකේ short video දාලා තියෙනවා ඔයාලට පැහැදිලි නැතුව ඇති මේක ඒ කියන්නේ ඇත්තටම මට තේරෙනවා ඔයාට මේක පැහැදිලි නැතුව ඇති මොකද්ද මේක වැඩ කරන්නේ කොහොමද මොනවද මේ කියන්නේ ඔයාට මෙලෝ දෙයක් පැහැදිලි නැතුව ඇති හරි එහෙම තමයි මුලදිම ඔයාට පැහැදිලි නෑ තමයි වීඩියෝ ටියුටෝරියල් එකක් කරන්න අවශ්‍ය නම් අපිට පොඩි කමෙන්ට් එකක් දාන්න කාලය ලැබුණාම ඒ කාලය සමග අපි වීඩියෝ ටියුටෝරියල් එකක් කරන්නම් කාර්ය බහුලත්වයත් එක්ක අපි මේක කරගෙන යන්නේ වෙලාව ලැබුණාම අපි අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකක් දැම්මොත් ඉදිරියේදී ඊළඟ වීඩියෝ එක අපි කරන්නම් 100ට 1 ඉඳන් 110 යන ඕනම රිස්ක් එකක ලෝන් ටයිම් රන් කරලා තියලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් ඊට අමතරව ඔයාට මෙන්න මේ වගේ මේ account එක නෙමෙයි මම පෙන්නන්නම් 150ක රිස්ක් එක ගන්න තියෙන්නේ මේ වගේ රිස්ක් එක වැඩි කරගෙන ඔයාට පුළුවන් ඉක්මන් ප්‍රොෆිට් එකට යන්න